කිසිති ම කිවවා ලංකා ස්ටොක් මාකට ඉන්වස් කරන කලින් වා බලන්න ඕන කරු පහක් ගැන ඉති මේ කරු පහට අදාළ ඕන කරන ඩේට එක තැනකි ලේසිය බලාගන්න පුළුවන් වෙබ්සයිට ලංකා ස්ටොක් මාකට් එකට දාලව නැහැ ඉති ම යන්න අන්න වෙබ්සයිට් හදන්න හැබැයි ඔයකු දන්න පහුගේටිගේ ලංකාවට වැහැලා ගංවතුරල් නායගේ ලංකායි ගොඩක් කට්ටිය අසනලා ඉන්න ඉතින් මේ අසන වෙච්ච කට්ටිය වෙනුවෙන් සිංගප්පෝරුවෙන් ද්‍රව්‍යමය ආධාර කටේර එකක් එවන්න හදලා තියෙන ඉතින් ඒවනේ මමෝකරි පරිත්තා කරන්න තියෙන ඉතින් ඒක අපි මෙහ තියෙන පන්සල ඉතින් ඒ පන්සලට අපි බාර්දීලෙමු සිංගප්පූර ද්‍රව්‍යමය ආධාරකතු කරන වැඩේ ඕගනයිස් කළ තිබ සිංගප්පූරුවේ ත්‍රානාපති කාරයාලය හර ඉතින් මේක කවරුහරි ලංකාව එක්කෙනෙක්ම හදලා තිබ පෙච් පේජ ඉතින් මේකින් බොහොම ලේසියෙන් අපිට ඕන කරන අයිටම් එක සිලෙක් කරලා අපිට බාර දෙන්න පුළුවන් ඉතින් එකම අයිටම් එක වැඩිපුර හම්බවෙන්නවා සමහර අයිටම් අඩුවෙන් හම්බවෙන්න නැතුව ගාන්ට ඕන කරන අයිටම් ටික ලේසියෙන්ම එකතු කරන්න පුළුවන් වනාම හිතන්න මේක හිද ඉතින් ඔයකොල්ලොත් මේ වගේ වැඩක් ඉස්සාට ඕගනයිස් කරනම් pledge.to ගෙන වෙබ්සයිට යන්න වෙබ්සයිට ගිහිල්ල මෙතනවට බොහොම ලේසියෙන් පටෆෝර්මට ගිහිල්ල පලේච් පේජ කදාගන්න පුළුවන් ෆන් රේසස් යටත ඉතින් වාඩ ලේසිම වැඩේ කරගන්න පුළුවන් ඉති මහිතන මේක ඔකට ඕනව කියලා ඉතින් අපි යම් වීඩියෝ මට ළඟදීද ඉන්ටර්ජට් ඉන්වස්ට කියන සුපරි පොත කියවන්න හම්බුණ ඇති මේ පොත ලියර තියන්නේ බෙන්ජමින් ග්‍රහැම් ඉතින් මේ පොත මේ ගොඩක් කට්ටි හඳුන්වන්නේ ඉන්වස්ට කෙනෙගේ හැන් බුක් ඇටිට ඉතින් මේ පොතේ තියෙන කොහොමද ඉන්වස්ටිං කරන්න කලින් ස්ටොක් ඇත්වරගන්න මොනද බලන්න ඕනය කාරණ සහ ඒ කාරණාවට අදාර දේවල් උදාහරණ එක්කම පැහදිලි කරලා දීලා තියෙන ඉතින් මම මගේ වෙබ්සයිට් එකේදී කරන්න යන මෙන්න මේ පොතේ තියෙන මූලික සංකල්ප වෙබ්සයිට් එකක් ආධාරයෙන් බොහොම ලේසියෙන් ඔයගොල්ලන්ට ඇනලයිස් කරන්නලා ඔයාලට ඩිසිෂන් ගන්න උදව් වෙන්න විදිහට හදන්න තමයි මම හදන්නේ ඉතින් මම මුලින්ම try කරන්නේ ඩිවිඩන්ඩ් data ඔයගොල්ලන්ට ඇනලයිස් කරන්න ලේසි විදිහක් හදලා දෙන්න මම මුලින්ම කරේ ලැප්ටොප් එක ඔන් කරලා VS Code වලට ගියා VS Code වලට ගිහිල්ලා ප්‍රොජෙක්ට් එකක් හදාගත්තා React වලින් තමයි front end එක ලියන්න හිතන් ඉන්නේ Microsoft Copilot ම use කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකේ subscription එකක් මම pay කරලා ගත්තා. මොකද මම front end developer කෙනෙක් නෙවෙයි back end developer කෙනෙක්. ඉතින් මම හිතනවා මේක මට අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඉතින් අපි වැඩේ කරමු. ඉතින් guys මම මේ වෙනකන් මේ level එකට නම් මම app එක හැදුවා. ඉතින් අපිට කෙලින්ම sign in වෙන්න පුළුවන් මෙන්න මේ වගේ. sign in වුණාම අපිට අපේ අන්තිම සර්ච් කරපු දේවල් එහෙම අපිට බලා ගන්න පුළුවන්. අපි successfully sign in වුණා. අපිට නිකන් example එකක් විදිහට සම්පත්දායකේ අපේ ස්ටොක් එක අපිට මෙතනින් සර්ච් කරලා සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට අපි ඒකේ ස්ටොක් ඩීටේල්ස් පේජ් එකට එනවා. හැබැයි මෙන්න මේ ඩිවිඩන්ඩ් පේජ් එකේ මම දැන් ඩමි data දාලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ data මගේ database එකෙන් අරන් මෙතෙන්ට fill කරන්නයි යන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඩිවිඩන්ඩ් data මගේ වෙබ්සයිට් එකට දාන්න කලින් මම කියන්න මේ පොතේ මොනවද ඩිවිඩන්ඩ් ගැන කියලා තියෙන කියලා. ඉතින් මේ පොතේ 19 වෙනි chapter එකේ කියලා තියෙනවා ඩිවිඩන්ඩ් policy එක ගැන. ඉතින් අපි යමු ඩිවිඩන්ඩ් පොලිසියක් ගැන කියලා තියෙන 486 වෙනි පිටුවට. ඉතින් ඩිවිඩන්ඩ් ගැන කතා කරද්දී මෙන්න මේවා කාරණාවක් තමයි කියලා තියෙන්නේ. ඔයා මොකක් හරි ස්ටොක් එකක ඉන්වෙස්ට් කරලා ඒ ස්ටොක් එක ඉන්වෙස්ට් කරාට පස්සේ ඒ අදාළ කම්පැනි එක හොඳටම ලාභ ලබන. දිගටම ලාභ ලබලා හැබැයි අවදාවත් යම්කිසි කොටසක් ඩිවිඩන්ඩ් විදියට ඔයාලා අතර බෙදලා දෙන්න නැතුව කම්පැනි ඇතුළේම ආයෝජනය කරනවා නම් ඔයා ස්ටොක් එකේ ඉන්වෙස්ට් කරද්දී දෙතුන් පාරක් හිතන්න ඕනේ කියලා තමයි සරලව මේ කියලා තියෙන්නේ. එහෙම හිතන්න ඕන කියන පොඩි හේතුවකුත් මේක දෙනවා. හේතුව තමයි ඔයා ඉන්වෙස්ට් කරපු සල්ලි වලින් තමයි ඒ කම්පැනි එක ලාභ ලබලා තියෙන්නේ. ඉතින් කම්පැනිට ලාභ ලබන්න එක හේතුවක් වෙලා තියෙනවා ඔයා ඉන්වෙස්ට් කරපු සල්ලි. ඉතින් ඔයා ඉන්වෙස්ට් කරපු සල්ලි වලින් ලාභාංශ විදිහට කොටසක් ඔයාලට ලැබෙන්න ඕන කියන අදහස තමයි මේ පොතෙන් කියලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම ඩිවිඩන්ඩ් ටික වෙබ්සයිට් එකට ඇඩ් කරගෙන ඉමු.
ඉතින් ගයිස් මම මුලින්ම කරන්නේ මගේ බෑක්එන්ඩ් එකේ තියෙන ඔක්කොම කම්පැනිස් වල data ටික මම CSV එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්නවා. මේ තියෙන්නේ මම එක්ස්පෝර්ට් කරපු CSV එක. අපි මේක ඕපන් කරලා බලමු. CSV එක ඩවුන්ලෝඩ් කරගෙන CSV එක මම ඕපන් කරලා මේකට මම වෙනම කොලම්යක් ඇඩ් කරගන්නවා. ඩිවිඩන්ඩ් ඇඩ් කරාද නැද්ද කියලා ට්‍රැක් කරගන්න. ඒතකොට මම ගොඩක් ඇඩ් කරන හින්දා මට ලේසියම සෝට් කරගන්න පුළුවන් ඇඩ් කරලා තියෙන මොනවද ඇඩ් කරලා නැත්තේ මොනවද කියලා. ඉතින් ඩිවිඩන්ඩ් ඇඩ් කරන ගමන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඩිවිඩන්ඩ් සම්බන්ධව තියෙන වැදගත් රේෂියෝ එකක්. ඒ තමයි ඩිවිඩන්ඩ් yield එක. ඉතින් ඔයගොල්ලෝ මේ ගැන දන්නේ නැත්නම් බය වෙන්න එපා. මම මේ ගැන මුලින් ඉඳන් පැහැදිලිව සරලව කියලා දෙන්නම්. ඩිවිඩන්ඩ් yield එක කියන්නේ කොටසක මිලට සාපේක්ෂව ඔයාලට කොච්චර ලාභාංශ එහෙම නැතිනම් ඩිවිඩන්ඩ් හම්බ වෙනවද කියන එක. මේ අගය හැදෙන්නේ ඇනුවල් ඩිවිඩන්ඩ් එක කොටසක මිලෙන් බෙදුවාම එන අනුපාතයේ 100ට අගයෙන්. උදාහරණයක් විදිහට කම්පැනි එකකින් ඩිවිඩන්ඩ් විදියට රුපියල් 5ක් ගෙවද්දී කොටසක මිල රුපියල් 100 නම් ඩිවිඩන්ඩ් yield එක වෙන්නේ 5% කියලා. සාමාන්‍යයෙන් මේ අගේ 1 3 4 නම් ග්‍රෝ වෙන කම්පැනි වල ගොඩක්ම හොඳයි නෝ. හොඳ ස්ටේබල් කම්පැනි එකක් නම් මේ අගේ 3 4 නම් හොඳයි කියලා තමයි සාමාන්‍ය පිළිගැනීම. නමුත් 6ට වැඩි නම් රිස්ක් එක පොඩ්ඩක් වැඩි කියලා තමයි සාමාන්‍යයෙන් සැලකන්නේ. මේ වෙලාවේදී අපි ඒ ආයතනෙ මෙච්චර ලාභාංශ දෙන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ. දැන් හවස 3:00යි 4ට කෙට්ටොයි. ඉතින් මොන හරි කාලා ඉන්න ඕනේ කණ්ඩ කලින් උයන්න ඕනේ. එහෙනම් අපි මොන හරි කාලා ඉතුරු ටික කරමු. ඉතින් ගයිස් අද ඉව්වේ මසොයි පරිප්පුයි තවන්න සීලිය පපගත්ත ඉතින් ඔය ටික තමයි අද කන්නේ. කොහොම හරි අපිට තව ඉතුරුලා තියෙන ඩිවිඩන්ඩ් රේට් ටික ඇඩ් කරන්න. ඉතින් අපි ඒ ටික ඇඩ් කරමු. කාලේ ඉවරලා. හායි ගයිස් ඉතින් දැන් තමයි කාලාවේ වෙලාව දැන් 7ට කිට්ටුයි. දැන් අපි ඩිවිඩන්ඩ් රේට් ඇඩ් කරන්න යන්නේ. මම ඩිවිඩන්ඩ් රේට් බෑක් එන්ඩ් එකෙන් ෆෙච් කරන්න API එක හදලා තියෙනවා. ඒ API එක කෝල් කර data ගන්න තියෙන. හැබැයි data ගන්නකොට මැනුවලි ගන්න වෙන්නේ. මොකද data හරියටම හරි නැහැ. ඒකෝට අපිට පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් කරන්න වෙනවා. ඉතින් අපි මම එකක් කරන හැටි පෙන්නන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මම සිලෙක්ට් කරගත්ත ස්ටොක් එකට මෙතනින් view ගිහිල්ලා යනවා. view ගිහිල්ලා මේ තියෙන කම්පැනි ප්‍රොෆයිල් එක ඊපස්සේ මම යනවා dividend tab එකට. dividend tab එකට ගිහිල්ලා මම back end එකේ API trigger කරනවා. ඒක මම manually කරන්නේ මොකද මට data පොඩ්ඩක් ඇහෙන් බලලා cross validate කරගන්න ඕනේ. ඉතින් මේ වගේ data ටික අපිට පිළිවෙලට බලා ගන්න පුළුවන්. පහුගිය අවුරුද්දේ මොනවද වෙලා තියෙන dividend data ටික මගේ front end එක තියෙන මෙතන front end එකේ දැනට තියෙන dummy data මුකුත් පෙන්වන්නේ නැහැ. මේ chart එකේ තනිකර බොරුවට දාලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ගියා මම මෙතනින් save all data to db select කරා. දාපු ගමන් select කරනවා. ඊට පස්සේ අපිට okay කියලා return එක එනවා. ඊට පස්සේ අපිට මේවා history එක බලා ගන්න පුළුවන්. දැන් මම front end එකට යනවා. front end ගියාම dividend data එක මෙන්න වගේ ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් balance එක බලුවොත් අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් හැම අවුරුද්දෙම දෙන dividend ප්‍රමාණය එන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් balance ගන්න හොඳ ස්ටොක් එකක්ද නැද්ද කියලා මම කියන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ decisions ගන්න ලේසි කරන්න තමයි මම මේ වෙබ්සයිට් එක හදන්නේ. ඉතින් guys ඔක්කොම dividend data ටික දාලා ඉවරයි. data ටික දාලා ඉවරුණත් වෙබ්සයිට් එක තාම රිලීස් කරන්න පුළුවන් මට්ටමක නැහැ. තව features කිහිපයක් එකතු කරන්න ඕනේ රිලීස් කරන්න කලින්. ඉතින් ඒත් එක්කම Instagram එකේ මම page එකක් හදලා තියෙනවා. lankainvest.lk කියලා. ඉතින් මේක දැම්ම ඔයගොල්ලෝ follow කරලා තියාගන්න. ඉතින් මම updates ඒකේ ඉස්සරහට ගේනවා. ඒත් එක්කම YouTube channel එක subscribe කරන්න තමද කරන්න එපා. ඉතින් අපි ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.